පින්නතුන් මල ගෙදරකදී මේ බණ කීවාට වැඩක් නැහැ. මලගම සිදුවුණු ගෙදර රම්බණ්ඩා මැරිලා. හිතන්නකො රම්බණ්ඩා මැරිලා. දැන් ඒ මල කඳ ඔහම තියාගෙන බණ කියනවා පාංශ කූලේට. රම්බණ්ඩා ගෑන්ට සිහි නැහැ. එතකොට ගෑණි බණ අහන්නේ රම්බණ්ඩා මැරිලා ඌට බණ ඇත්තෙම නැහැ. රම්බණ්ඩාගේ දූවරු ටිකත් කලාන්තේ හැදිලා අම්මා සිහි නැති වෙලා දූවරු කලාන්තේ හැදිලා පුතණුවරු මේ අත යනවා අඩුපහඩු බලමින් සංග්‍රහ කටයුතු මල ගෙදරට සහභාගී වෙන්න ආපු දුරස්ත නෑයෝ මල්ල අතේ දාගෙන බස් එකේ එල්ලිලා ඉන්නවා පමා වෙලා යන්න පැනලා යන කුලප්පුව කොටසක් බිස්කට් බෙදනවා කොටසක් බීම බෙදනවා බීපු එවුන් ටික ගස් යටට වෙලා ඇලවෙලා ඇටි කුබ්බෝ වාගේ බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. එතන බණ අහන්න එකෙක්වත් නැහැ. ඒ හින්දා මං කිව්වා මොන්රාගලට අද කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා අහගෙන මැරෙන්න බණක්. මේක මල ගෙදරක කියලා වැඩක්ම නැති හින්දා පින්නතුනි මේ මලගමකදී වුණත් අපි බණ කියන්නේ මැරිච්ච මිනිහාට නෙමෙයිනේ. අර කුණු වෙමින් පවතින මල කඳ ඉස්සරහ තියාගෙන තොපටත් මෙසේමයි වහ වහ පින් කුසල් රැස්කොට මරණයෙන් සමුගෙන යන ජීවිතයේ සුගති ලෝකයකටවත් රැගෙන යන්න වීරිය කරන්න කියලා. සුගති ලෝක තියෙන්නේ තුනයි. මොනවාද? මොනරාගලයි දැකලා තියෙන සුගති ලෝක මොනවාද පුතේ? මොනරාගලයි ඉඳි කියුලයි සියඹල ආණ්ඩුවයිද? තොපි දැක්ක ලෝක තුන. ලිඳේ ඉන්න ගැම්බුවා. දෙව්ලොව, බඹලොව, මනුලොව. ආසකෝකටද මෙතන වැඩි දෙනෙක් ආසා කියයි දෙව්ලොවට. හේතුව මවාගත්ත ලෝකයක් තියෙනවා දිව්‍ය ලෝකේ සැප වැඩි පුතා. දිව්‍ය ලෝකේ සැප වැඩි බාන්නකො කාම තණ්හාව භව තණ්හාව දෙකම ඇවිල්ලා. කාම තණ්හාවයි භව තණ්හාවයි දෙකම ඇවිල්ලානේ දිව්‍ය ලෝකේ යන්න. මහා පෙරේතකමක් හිතේ තියෙනකොට මනුස්ස ලෝකයටම ආපහු එන්න පෙරේතකමක් හිතේ තියෙනකොට භව තණ්හාව ඇවිල්ලා. බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්නට ආසාව ඇතිවම ජීවත් වෙනකොට භව තණ්හාව ඇවිල්ලා. මේ කැමැත්තෙන් ඔබ ඉන්න ලෝක තුන අකමැති කොහෙන්ද අකමැති? ඔව් නරකය තිරිසන් പ്രേත අසුර මේ සතර අපායට ඔබ අකමැති. හැබැයි අකමැති වුණාට ඔබට යන්න වෙන්නේ කොහෙද? මේ හතර තමයි උරුම. හේතුව කරන වැඩවලට අනුවයි ඉඩම හිමි වෙන්නේ. තන හිමි වෙන්නේ. කරන වැඩවලට අනුවනේ. විභාගේ පාස් වෙන්නේද, ෆේල් වෙන්නේද ලියපු විදියට. ඔබ ජීවිතය ලියලා තියෙන විදියට ඔබට හම්බෙන ලකුණු හම්බෙන්නේ. එතකොට ඒ ලෝකයට යන්න ලැබෙන්නේ. විශ්වවිද්‍යාලයටද ආපහු ගෙදරටද? දෙව්ලොවටද බඹලොවටද මනුලොවටද සතර අපායටද කියලා තීරණය වෙන්නේ ඔබ මතමයි. එහෙනම් මම මේ කියාගෙන යනකොට බලන්න ඔබට හිමි ලෝකය කෝකද කියලා. දෙව්ලොව යන්න නම් ප්‍රගුණ කරන්න ඕනේ මොනවද? දෙව්ලොව යන්න ප්‍රගුණ කරන්න ඕනේ දේව ධර්ම. මොනවද දේව ධර්ම? ලැජ්ජාවයි බයයි. මොනවටද? ඥානිටද
පාපයට ලැජ්ජා වෙන්න ඕන. පාපයට බිය උපදවා ගන්න ඕන. ඇයි? පාපයට බියයි. බිය වෙන්නේ පාපයට ඥානවන්තයා සමාජීය වශයෙන් එන නිന്ദා, නීතිමය වශයෙන් එන බාධා, සංසාර ගමනේ නරක ආදීදී ලැබෙන දුක් විපාක පිළිබඳව බිය උපදවාගෙන ඔබ පාපයෙන් ඈත් වෙන්න ඕනේ. ඒ ලෝකයන්හි විඳින්නට තියෙන නරකාදී චරිතයට ලැබෙන ගැරහීම ගැන කලකිරීමෙන් ලැජ්ජාව උපදවාගෙන පාපයෙන් අයින් වෙන්න ඕන. ආන්ගේ ගුණ දෙකට කියනවා ලැජ්ජා බය දෙකට දේව ධර්ම. සියලු පව් කෙරෙන්නේ නැහනේ පුතා ලැජ්ජායි නම් බයයි නම්. ඒ පාපයෙන් දුරස්ත වී වඩන පුණ්‍ය බල මහිමෙන් ඔබට චාතුරු මහා රාජක යාමේ තුසිතේ නිම්මාන රතීය පරනිම්මිත වසවත්ති සංඛ්‍යාත වූ දෙව්ලොව දෙව්සප වින්දනය කරමින් පින් කුසල් තව තවත් සම්වර්ධනය කොට මනුලොව පුණ්‍යවන්තයෙකු ලෙස උපත් ලබා දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙලවර උතුම් අමා නිවන කරා යන්න වාසනාව පෑදෙනවා. බඹලොව උපදින්නේ කවුද? මොන අයද? යන්න හම්බෙයිද පුතාලට බඹලොව? බඹලොව යන්න නම් සතර බ්‍රහ්ම විහරණය පුරුදු කරන්න ඕන. තමා තුල මොනවාද සතර බ්‍රහ්ම විහරණය? මෙත්තාව, කරුණාව, මුදු බව, උපේක්ඛාව. කාටද තියෙන්නේ මෙතන? මෛත්‍රිය තියෙනවා. මිනිහා ගෑනිට, ගෑණි මිනිහට, දරුවෝ දෙමව්පියන්ට, දෙමව්පියෝ දරුවන්ට, ලේලි බෑනා නන්දම්මා මාමාට, මාමා නන්දම්මා ලේලිට බෑනාට මෛත්‍රිය අමූලික ප්‍රෝඩාවක් කරන බොරුවට සිල් ගන්න අම්මන්ඩිලා ගොඩ මෙතන. ඔව් අමූලික බොරු. ඔබ බලන්න මේ හාඳුරුව මෙහෙම එකක් කිව්වා අඩේ ඇත්තටම මං එහෙමද කියලා අද ගෙදර ගිහින් බුදියන්ඩ ඉස්සර වෙලා හුදකලාව ඇඳේ ඇලවෙනවනේ. ආන්ගේ ඇලවෙච්ච වෙලාවට බලන්නකෝ. එතකොට තනියෙම ආය මොකක්වත් හැලහොල්මන් නැහැ. තනියෙම ඔබ ලේලිව කණ්ඩ හදන වෛරක්කාර දුෂ්ට දුර්ජන නැන්දම්මෙද්ද? නැන්දම්මාව කණ්ඩ හදන දුර්ජන නායා පොළඟ අකුණ කට්ටා මාපිලා වාගේ විසගෝර චරිතයක්ද? හොඳට බලන්න. අසල්වැසියන්ට, නෑයන්ට, සහෝදරයන්ට, රටට හොර බොරු වංචා කරන, කුවකකම් කරන, ඊර්ෂ්‍යා කරන, වෛර කරන જાතියක්ද නැද්ද කියලා හොඳට බැලුවාම ඔබට පේනවා සතර බ්‍රහ්ම විහරණය තියෙනවද කියලා. එතකොට ඔබ තීරණය කරන්න මම යන්නේ බඹලොවද අපායටද? තීරණය කළා පහවදාට ලෑස්ති වෙන්න. ඒකෙන් අත මිදෙනවා නම් කැමැත්තෙන් අත මිදෙන්න. එහෙම නැති වුණොත් අර නරක ආදියටම බැහැගෙන වසර දහස් ගණන් ලක්ෂ ගණන් නරක ආදියෙහි දුක් විඳින්න මහන්සි ගන්න. නරක ආදියේ දුක් විඳින්න. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග වඩිනවා දවසක් ධර්මචාරිකාවේ. යනකොට වේලිච්චි ඇතුළ බෙනේ තියෙන ගහකට ගිනි ඇවිලිලා. විශාල ගහක් පුතා වට අඩි 15ක් විතර තියෙන. ඒ ගහ ඇතුලෙන් බෙනේ. විශාල බෙනයක්. ගහ මැරිලා ඒකට ගිනි ඇවිලිලා. අර බෙනේ ඇතුලෙන් පුතා මෙහෙම ගිනි දළු කැරකි මතු වෙනවා රත් පැහැ ගිනි කඳක්. බුදුහාඳුරෝ භික්ෂුන් වහන්සේලාට පෙන්නනවා ආම් බලන්නකෝ.
එහෙම කියලා කට්ටියටම දර්ශනය ඇහි වට්ටලා බුදුහාමුදුරු වඩින ගමන් එතන තිබුණු වන අරණේ ගහක් මුල වැඩහිඳ ඇහුවා දැක්කද කියලා පෙන්නපු එක. දැක්කා කිව්වා. ඒ ගමන ඇහුවා දායකයෝ පූජා කරන සියලු පහසුකම් ඇති කුටියක සැතපෙන එකද හොඳ අරකේ සැතපෙන එකද කියලා ඇහුවා. ඒ ගමන කිව්වා භාග්‍යවතුන් වහන්සේ සියලු පහසුව තියෙන කුටියක් කොපමණ වටීද? අර දැවෙන මීටර් ගණනාවක් දුරින් හිටියක් දැවී යන මේ ගිනි කඳේ කෙසේනම් පණ ඇති එකෙක් ඉන්නද කිව්වා. ඒ ගමන කිව්වා දායකයෝ දෙන ආවාස පහසුකම් ඇඳ ඇතිරිලි සිවුරු පිරිකර ආදිය පාවිච්චි කර ගිහියෙක් වගේම පාපයට බරව තෘෂ්ණාවෙන් බරව ද්වේෂයෙන් බරව දිවි ගෙවයි නම් ඔබට දෙව්ලොව බඹලොව මනුලොව හිමි නැහැ. ඔබට නිර්වාණය හිමි නැහැ. ඔබට හිමි නරක තිරිසන් പ്രേත අසුර කියන සතර අපායේ ආන් අර වගේ මහා ගිනි කඳක දැවි දැවි පිච්චෙන්න කියලා. හාමුදුරුවෝ සිවුරු ඇල්ලා ගිය ඇති වෙච්ච බීතියෙන් සමහරු සියදි විනාසා ගත්තා. බීතියෙන් සමහරු අනිත් අය ලව්වා සිය ජීවිතේ විනාශ කරව ගන්න උත්සාහ ගත්තා. ඒ අතරේ පින්නතුනි මේ බණම අහගෙන හිටපු ගිහියෝ 30000ක් මහණ වුණාලු. ඒකේ දෙපැත්ත පෙරලලා බුදුහාඳුරෝ පෙන්නනවා. පැවිද්ද නිවනට ළඟයි රැකගත්තොත් පැවිදිකම. අපායට ළඟයි බිඳගත්තොත් පැවිදි ශික්ෂණය. මිනිස්සු දැඩි අදිෂ්ඨානයෙන් දැවෙන ලෝකයෙන් ඉක්මනින් සමුගෙන යන්නට ප්‍රතිපත්ති ගරුකව පැවිද්ද රකින්නවා කියලා 30000ක් පැවිද්දෝ උනා ගිහි සමාජයයි. ඒ හින්දා පින්නතුනි බීතිය එන්නේ පාපය කරන කෙනාට, පාපයේ ආදීනව දකින්න කෙනාට. ඒ නිසා ඔබ දෙව්ලොව යන්නත් බඹලොව යන්නත් මේ උතුම් සතර බ්‍රහ්ම විහරණය දේව ධර්ම ගරු කරන්න ඕන. ඔබට ආපිට මනුලෝවත් හම්බෙන්න නම් උපතක් මොනවද වඩන්න ඕන? මනුලෝව උපදින්න පෙර ඔබ ඒ වැඩූ පිනේ මනුලෝව ඇවිල්ලා දැන් චණ්ඩාලයෙක් වාගේ ජීවත් වුණත් ඇවිල්ලානේ ඉන්නේ මනුස්ස ලෝකයට. ඒ එන්න පුරුදු කරන්න ඕන පුතා. කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, තපස, වීර්ය, සමානාත්මතාව, කළගුණ සැලකීම වැනි උදාර මිනිස් ධර්ම තම ජීවිතයෙන් මේ ලෝකයට පිදෙන්න ඕන. ඒ මත පින්නතුනි දැනෙන සතුට ඇති වෙන උදා වෙන පුණ්‍ය ඵල මහිමයෙන් ඔබට උපදින භවයක් තියෙනවා නම් ආයු වර්ණ සැප බල ප්‍රඥා බල සම්පatti ඇතිව මනුලෝ උපදින්න පුළුවන්. ඒ වාසනා බල මහිමේ ලැබෙනවා. හැබැයි මේ සමාජයේ ඇත්තෝ කරන දේවල් දිහා බලාන හිටියාම අපේ නායක හාමුදුරුවනේ පේන්නේ මේ අය මනුලොවට දෙව්ලොවට බඹලොවට ප්‍රවේශ වීම දුර්ලභයි. යන්නේ දුගතිගාමී ලෝක හතරට නරකය, තිරිසන්, പ്രേත, අසුර. ධම්ම වීර්ය කරලා මේ නරකාදියෙන් අත මිදෙන්න පින්නතුනි.
දැඩි උත්සාහයක යෙදෙන්න. උත්සාහවන්තානම් ජනානම් කිම සාදියා උත්සාහවන්ත මිනිසුන්ට මොනවද කරගන්න බැරි? මොනවද ලබන්න බැරි? මේ සියලු ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් පහළ වූයේ ඔවුන්ගේ දැඩි වීරියෙන් අදිෂ්ඨාන පූර්වක වඩන ලද උතුම් ධර්මඥානයේ බලයෙන් හුරු කළ ජීවිතය. ඒ සියලු වරප්‍රසාද ලබා දීලා තියෙන. ඔබද ඔබේ ජීවිතය හසුරුවමින් ධර්මානුකූලව ගමන් කරන්න ලැජ්ජා බය උපදවාගෙන පාපයට දේව ධර්ම ගරු කරමින් සතර බ්‍රහ්ම විහරණය ඇතිව සමාජයේ බඹසර සරමින් උතුම් මිනිස් දහම් ප්‍රගුණ කොට මනුදම් පුරා දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙලවර අමා නිවන් සුව විඳින්න මේ උතුම් දහම ඔබට හේතු වාසනා වේවා. පින්නතුනි මුල්ම බණපදේ හායොබ්බනා ජරා අන්තා හා විනාසා මහත්දනා හා සංයෝගා වියෝගන්තා හාමතන්තා සජීවකාති. හා යොබ්බනා ජරා අන්තා මට සිලුටු හුරු බොහෝටි ප්‍රිය මනාප හැඩහුරුකම් පෙනුම දැක්ම ශක්තිය බලය මේ සියල්ලම පුතා මොහොතක් පාසා වෙනස් වෙවි ඔබට අහිමි කරනවා. ඔබට අහිමි කරනවා. ජරාව විසින් සියලුම වටිනාකම් අහිමි කරලා දානවා. ඒක ලෝක සත්‍යයක්. චතුරාර්ය සත්‍ය ධර්මයේහි පෙන්වා වදාරන ලෝක සත්‍යයක්. උදාහරණ ඕනේද? ළඟම ඉන්න නාකි අම්මා දිහා බලන්න. ඔවුන්දාගේ කෙල්ල කාලේ ඔවුන්දාද මට සිලුටු හුරු බුහුටි ප්‍රිය මනාප දැකුම් කළු චරිතයක්. දුටු හැරි බැලුවා ඔවුන්දලා ඒ කාලේ පාරේ යනකොට. දැන් බල්ලෙක් බලන්නේ. ඇයි? දැන් බල්ලෙක්ව බලන්නේ. මොකෝ බලන්නේ නැත්තේ? අර පෙනුම නැහැ. අර හැඩ නැහැ. හුරු බුහුටි බව නැහැ. මට සිලුටු සිනිඳු ප්‍රිය මනාප ලගන්නා සුළු භාවය නැහැ. ඒ නිසාවෙන් අර ගොර හැඩි දිරාපත් වෙච්ච ගෝනි පඩංගුව වාගේ හැම කවුරුනම් දැක සතුටු වෙන්නද? නැහැ. දත් හැලිච්ච බොල් ඇවෙච්ච කට ඒ කාලේ මුතු අන්දත් පෙළ පුතා මුතුවා. දැන් මෝල් ගස් වාගේ ඇදිච්චි බොල් ඈ කටේ වැටේ ඉනි හිටෙව්වා වාගේ කට මේ කිනා වුණොත් එහෙම පෙරේතේ දැක්කා වාගේ බියක් උපදවනවා. චූටිය උන්ට කියනවා ආන් එනවා යකා. අල්ලපු ගෙදර ලොක්කි පෙන්නලා කියන්නේ පුතා දුකේ බෑරුන්දා. ඔව් අල්ලපු ගෙදර ලොක්කි එනකොට පොඩි එකා පෙන්නනවා ආන් එනවා යකා. ඒ කෙස් පැහිලා විඩාපත් වෙලා මෙව්වා දුර්වර්ණ වෙලා හං ඇකිලිලා දත් හැලිලා හකු ඇකිලිලා ඇතුළට වල ගැහිලා බකල් ගගහා තරාදියක් වාගේ දෙපැත්තට නැමි එනකොට පොඩි කාලේ ආයක බලන්නකො ජීවිතයට වෙච්ච දේ. ඒත් එහෙම දි รา පත් වෙච්ච ජීවිතය අත මත තියාගෙන ඇඟ මත තියාගෙන පුදුම වෛරයක් නේ බලන් තවත්. පුදුම වෛරයක් මේ ලෝකෙත් එක්ක. පුදුම ද්වේෂයක්. පුදුම මෝඩකමක්.
පුදුම තණ්හාව. අය ගිහි පැවිදි ભેදයක් නෑ පුතා තණ්හාවට නම්. බොහෝ පැවිද්දෝද ලැබෙන්න තණ්හාව බොල වැඳ දෙනවනේ. පැවිද්දට විතර හම්බෙන මේ ලෝක ධාතුවේම බුද්ධ පුත්‍රයින්ට ලැබෙනවා වාගේ ලැබෙන එකක් නෑ පුතාය. මුළු ලෝක ධාතුවේම නෑ. පෙරලි වැඳනේ දෙන්නේ. අර තායිලන්තේම ගියපුවාම උඹලා වඳින හොර වැඳුන් නෙමෙයි. මෙහෙම දිගා වෙලා බුදියලා වඳින්න. බුදියලා වඳින්නේ පුතා. ඒ තරම් වන්දනාව. එච්චර වැඳ දෙද්දි ඇයි බොලම් මේ වැඳ දෙන්නේ මේ? මගේ අහවල් එකටද කියලා බලන්නේ නැතුව ලැබෙන ඒවා පෙරේතකමට ගොඩ ගහගෙන පොත්වල දාලා නම් වල ලියලා අච්චු ගහලා කොටලා ලේඛන ගත කරලා මිටි බැඳලා තියාගෙන මැරිච්ච ගමන් පන්සල් වැටයිනේ වලක ගෙම්බෙක් වෙලා උපදින්නේ. ඔව් තිරිසන් ලෝකේ පන්සල් වැටයිනේ ගෙම්බෙක් වෙලා උපදින්නේ. ඔව් බඩ බහැපු. ඒගොල්ල වලේ ඉඳගෙන පන්සල දිහා බලාගෙන වැහි මන්දාරන් එනකොටම ආකාශයේ ගොරවනකොටම අටපිරිකරක් කියලා හඬ ඇහි. ඒ හඬ ඇහි. අයින් එහා ලෝකයක් හිමි වෙන්නේ. ඒ තරම් පුතා ගිහි පැවිදි දෙපාර්ශවයේම මේ කෙලස් බර මනුස්ස ලෝකේ හැටි ඕක. ඒක කල්මත්තෙන් තේරුම් අරගෙන මේ දි รา පත් වෙන ශරීරයේ දිහා බලලා දිරන්නට මත්තෙන් වඩා පිං කුසල් ජීවිතේ දකින්න මානසික ගන්න. ඔබ මලගමකදී බලන්නකො මරණයේ ඉදිරියේ විස්මයෙන් තුස්නීම් භාවයෙන් මේ අපූර්වට හිටපු කෙලි ලොල් වයසේ හිටපු මේ මිනිස්සයා වෙනස් වේගෙන ඇවිල්ලා මේ මැරිලා ගියා. මට දේශේමයි. මා තව ස්වල්ප වේලාවකින්ද දන්නේ නැහැ. ඒ නිසා වහා කල යුත්තේ දෝෂයන් ඉවත් කොට නිදොස් වන්නටයි. කන්නාඩියේ යකෝ කන්නාඩිය මොරාගල මිනිස්සු දන්නේ මේ වීඩියෝ එක දාපිය ලෝකෙටම බලන්න මොන්රාගලේ උන්ගේ වාග කන්නාඩියයි කියලා දන්නේ. කන්නාඩිය තමන් බලන්න නිගන්නේ නේද? තමාව බලා ගන්න කන්නාඩිය ගන්න. ඇයි බලන්නේ? අඩුපහඩුකම් තියනවාද ලස්සනයිද කියලා බලන්නනේ. ඒ පුතා මේ පිට පොත්තේ තමයි කන්නාඩියෙන් බලලා අඩුපහඩුකම් මකන්න පුළුවන්. පිට පොත්තේ ටිකයි තියෙන්නේ. ඒක හොදලා හරියනම් ඉවරයි. ඇතුළේ හොදන්න බෑ පුතා එහෙම. ඒකට සබන් ලෞතුරා බෞද්ධ දර්ශනයමයි තියෙන්නේ. ඒ කුණු පැල්ලන් අරින ශක්තිය තියෙන්නේ බෞද්ධ දර්ශනේ. කෙලස් නිකලස් කරන්නට උතුම් ශික්ෂණයන් ආචාර ධර්මයන් ප්‍රගුණ කරන්න තියෙන්නේ බෞද්ධ දර්ශනේ. මේ ලෝක ධාතුවේ එක දහමකවත් නැහැ. බෞද්ධ දර්ශනයමයි තියෙන්නේ. ඒක පුතා දකින්න චූටි කාලේ ඉඳලා පුරුදු කරන්න ඕන. පුංචි කාලේ ඉඳලා පුරුදු කරන්න ඕන. ඔයාලා පුරුදු කරන්නේ මේ පොඩි උන්ට ඔයා පුරුදු කරනවද?
මේ පොඩි උන් කිසි දෙයක් දන්නේ නැහැ. මේ පරිසරය පිළිබඳ මොනවද දන්නේ? ඔබේ ළමිස්සියක් ළඟ ඉන්නවද බලන්න? O level A level ළඟ ඉන්නවද බලන්න. ළඟ ඉන්නවා නම් ඔය කෙල්ල දන්නවද කියලා බලන්නකො. ගෙදර මොනවත් වැඩ. අම්මාගේ සහායට අතු ගන්නවත්. අතු ගෑම මොනතරම් පිනක්ද? කසල නිකසල කරනවා. කසල නිකසල කරනවා. පන්සල් වල දිනචර්යාවේ තියෙන්නේ අරුණට පළමුව දැහැටි වළඳා මලු පෙත්මන් නැමද නිමවා. ඇයි? දායකයෝ එනකොට කසල නිකසල කොට පහන් සිත් උපදවන පන්සලක් නිර්මාණය කරලා තියන්න ඕන. බත් කාලා බුදියලා 7-8 වෙනකම්ම ඉර පායනකම්ම බුදියලා අය නැගිටලා අරුන්ගෙන ආපුවා කන්ද. එහෙම කෑවොත් නරකාදී පුතා. එහෙම කෑවොත් නරකාදී. ඕ අය හාමුදුරුවරු ඒ කාලේ පුදුම වීර්යවන්තයි, ශික්ෂාකාමී. ගිරා සංදේශේ කතුවරයා ලියනවා පුංචි හාමුදුරුවෝ ගැන ලස්සන කවියක්. මේක පාඩම් කරලා තියා ගන්න ඕනේ. සුදු මහත්තයා බුද්ධිනේ. මේක පාඩම් කරලා තියා ගන්න ඕනේ. පුංචි හාමුදුරුවරුන්ට වටිනවා. තුරු යටියෙන් උණු පැටිලේ නුන් රැගෙන සිතු වටියෙන් පිඹඟ පිරිමැදේන මල ගෙටියෙන් පැම්පොවමින් අතිනතින සිටි පැටියෙන් හෙරනුන්ගෙන් වෙයි සොබන. ගිරව ඇවිල්ලා පිරිවෙන ආයිනේ තියෙන මේ වාගේ රූස්ස ගහක කරටියේ වැව්වලු. ගිරවට කියලා තිබ්බේ උඹ රාට බුදියන්න ඕනේ ඒ ගහේ. පිරිවෙනේ වැටේ තියෙන. හොඳට කොළ ගැවසීගත් ඒ ගහේ උඹ රෑ නිදාගනි. සුවසේ නිදාගනි. කිසි බාධාවක් නැති තැනක් ඔතන. නිදාගෙන ඉරුට කලින් නැගිටපන්. අරුණට පළමුව පොඩි හාමුදුරුවරුන්ට නැගිටින්න කියලා තියෙන්නේ අරුණට පළමුව දැහැටි වළඳා කුණු කෙල පිටින් කබ පිටින් එළියට බහින්නේ. දායකයෝ වෙනකොට ප්‍රසන්න ශික්ෂාකාමී තැම්පත් ගුණගරුක පෙරලි වඳින්න හිතන බෝසත් සිරිත් ඇති උතුම් භික්ෂුවක් වෙන්න ඕන. නැත්තම් අර දානි වැළඳුවොත් පව් අපායට යන්න. ඒ නිසා ශික්ෂාකාමී වෙන්න. ගිරවාට කිව්වා උඹ ඉරට කලින් නැගිටලා බලපම් වටපිට. උඹට පෙනෙයි පිරිවෙනේ පුංචි හාමුදුරුවරු උඹටත් කලින් නැගිටලා මලු පෙත්මන් අමදිනවා පිරිසිදුව. කසල නිකසල කරන පුංචි හාමුදුරුවරු රාත්‍රියේ ලේන් කූඩු වලින් පැටව බිම වැටිලා එවුන් වැල්ලේ දඟලලා සිහි මුරුජ්ජා වෙලා පුංචි හාමුදුරුවරු ඉදල් ගස් වලට හේතු කරලා ලේන් පැටව අහුලගෙන ලේන් පැටවුන්ගේ ඇඟේ වැලි පිහිදානවා උඹට පෙනේ. රෝම ගැලවෙනවා දැකලා මහා කරුණාවෙන් පුතේ බඹලොව උපදින්න. මහා කරුණාව පුංචි හාමුදුරුවරු ගා බ්‍රහ්ම ලෝකයට යන්න වරම් මැති මහා කරුණාව වඩමින් අතින් පිහින් නැතුව කටින් පිඹලා වැලි අයින් කළාලු. ඒ මෛත්‍රී සහගත පුංචි හාමුදුරුවරු හොද්දට බලාන ඉඳපන්කො මොකද කරන්නේ කියලා. ඒ වැලි අයින් කරපු ලේම් පැටව කලාන්තේ හැදිලා ඉන්නේ පොකුණ ගාවට ගෙනihin අතින් අතට මාරු කරමින් මල ගැටියෙන් පැම් පොවමින් අතින් අතට මාරු කරමින් මල ගැටියෙන් පැම් පෙව්වාලු. ලේනියගේ මෞකම නුවණින් දුටු පුංචි හාමුදුරුවෝ මල ගැටියෙල්ලු පැම් පෙව්වා. බලන්න කතුවරයා
මොන්න තරම් භික්ෂුත්වයේ දැකලා ලියලාද? භික්ෂු ශාසනය පිළිබඳව මෛත්‍රියෙන් ලියලාද බලන්න. ඇත්තටම එහෙම තමා ශාසනය. එහෙමමයි. ඔබේ ගැඹුර දැක්කේ නැතුවාට. මොකද්ද මලගෙටිය කිව්වේ? ළමයි උසස් පෙළ සිලබස් එකේ තියෙන්නේ මලගෙටිය. අවල්ලෙව්වයිද? පන්ති ගියාට ආඳුන්නේ තවම මලගෙටිය හම්බුන්නේ නැහැ. හම්බෙයි ළඟදී. අර උසස් පෙළ කෙල්ල 3 දෙනෙකුට ළමයි හම්බෙන්න ඉන්නේ මලගෙටිය හම්බෙලා තමයි. ඔව් නොකල් වයසේ මලගෙටියක් හම්බෙලා. දැන් කෙල්ල 3 දෙනාටම බබාලා හම්බෙන්න. දැන් හරි පන්ති යනවා කිය යනවා කාමර ඇත කියලා පාරවල් දිගට තියෙන වාස්සේ රිංගනවා. රිංගලා මව්පියෝ රවට්ටලා කරපු කරුමේ පටිසන් දීලා තියෙනවා. ඉස්කෝලේ අධ්‍යාපනයේ වැඩක් නැහැ. අර බංකුවේ ඉඳගෙන ලෑල්ලේ පොත තියාගෙන ලියන ටියුෂන් එක විතර කොහෙද අරක වටින්නේ? මහා නස්සනාරි මේ අලුත් පහේ ගෑනුන්ටත් ඒකෙන් එහා ලෝකයක් නැහැ. දුව වැදගෙන පුතා වැදගෙන උදේ ඉඳලා රෑ වෙනකම් මහපාර. දැකලා තියෙන්නේද ජීවිතයක ස්වභාවය? වල් જાතියක් වෙලා ඉවරයි පුතා. ඒ හින්දා ඇහ කන ඇරලා බලන්න ඕන. මලගෙටිය කියලා කිව්වේ පහන්තිරේට. ලේනිගේ තම්පුඩුවේ ප්‍රමාණයට ඇඹරුවාලු පහන්තිර. අඹරලා පොකුණේ ඔබලා ලේම් පැටවුන්ගේ කටේ තිබ්බාලු වතුර උරා බොන්න. පුංචි ආඳුරුවරු ගාව පුංචි උනාට මෞකම පිරිලලු. මෞකම ඒ තරම් කරුණාධ්‍යාසයෙන් ලෝකයේ දිහා බලන උත්තරීතර අත්දැකීම් වලින් හෙබි පුංචි කාලෙම හැදෙන සංගගන සොබන සිරිමත් බඹ චීරාසෙයි පාපිසිනා සරියුත්මා මුගලම් පිලිවෙලිනා පිලිවෙත් සරු මහා සංගගන සොබනා මුදුනත් බැඳ නාම දිම්බැති පෙමිනා බඹලොව මහා බ්‍රහ්මයාද දනගසා වන්දනා කරන අපි බ්‍රහ්මයාටද වඩා ශ්‍රේෂ්ඨ තැනක ඉන්නා බැවින් ලෝතුරා සම්බුද්ධ ශාසනයේ සරියුත් මුගලන් පරම්පරා අනුඥාත ආචාර්ය පුජ්‍යල උත්තම යතිවර ශ්‍රේෂ්ඨ ආර්ය මහරහතන් වහන්සේලාගේ පරපුරේ උත්තම සංඝ පරපුරක් වෙන්න ඕන පුතේ. උත්තම සංඝ පරපුරක්. එතකොට තමයි ගෞරවයෙන් අපිව වන්දනා කරන්නේ. ආන්ගේ සම්බුද්ධ ශාසනේ හොඳ උපාසකයෙක් හොඳ උපාසිකාවක් වෙන්න පුතා හා යොබ්බනා ජරා අන්තා හැම වෙලාවෙම කුණු වෙමින් පවතින මේ ශරීරයේ ස්වභාවය තේරුම් ගන්න. බලන්නකො තේරුම් ගන්න ලේසි. දොරවල් 9ක් තියෙනවා එළියට විවෘත වෙලා. එළියට විවෘතයි. ඇතුලේ පැහැෙනේවා එළියට දානවා ජරාව හැටියට. ඇස්සිල් 2යි, කන් හිල් 2යි, නාස්සිල් 2යි, කටයි. මෙව්වාගෙන් පුතා එළියට වැටෙන දෙයක් අපිට ආපහු අල්ලන්න හිතෙනවද? නෑ. ජරාවනේ අල්ලන්නේ පිළිකුල් සහගතයි. බෙල්ලෙන් උඩ 7ක් තියෙනවා හිල්. ඉනෙන් පහළ 2ක් තියෙනවා හිල්. ගන්ධ මාප්පා වැටුනොත් ජරාව පැත්තේ ඉන්න බෑ. දැන් මෙතන එකෙකුගේ හිලක් විවෘත වුණොත් මුළු පන්සලම ඉවරයි. මුළු පන්සලම ඉවරයි.
හිස්ලූලු අත පනින්න වෙන්නේ පුතා ඔය මැද හැරියෙන්. එක බෝක්කුවක් හරි. දොර ඇරියොත්. ඉවරට ඉවරයි. එච්චර මේ පේන ජරා ජීර්ණ වෙච්චි අද දවාලේ ප්‍රනීත ව්‍යංජන 4කුයි 5කුයි බතුයි ඇතුළට දැම්මේ. පැය 6යි ගියේ. පැය 6ට අඹරලා පුතා ජරා ජීර්ණ භාවයට පත් කරලා මිරිකලා හොඳයි කියන සාරය අරගත්ත කුණු ජරා ටික එළියට බහිනවා. ඒක තේරෙන්නේ නැහැ. මෙච්චර කාලයක් මල පහ කරපු මුත්‍රා කරපු හොටු කඳුළු පිහ දමාපු මේ නාකි මෙවුන්දලාටවත් තවම තේරිලා නැහැ. තේරිලා නැහැ. දරුවෝ හදාපු අම්මා කෙනෙකුට වෙන භාවනාවක් ඕනද? 365 දවසේම ජරාව කොච්චරනම් අත ගන්නවද පොඩි උන්ගේ? ජීවිතේ ජරාව කොච්චර දැක්කාද? නමුත් පුතා මරණයෙන් සමුගෙන යන තාක්කල් මේ ජරාව විසින් විනාශ කරලා දාන ජීවිතය ගැන අවබෝධයක් නැතුව මරණයට යනවා. ඒ හින්දා හයිහත්තිය ඇති වෙලාවේ හිතලා විමර්ශනය කරලා ජීවිතයෙන් ඵලදායීතාවයක් ගන්න පුළුවන් කාලෙම ඔබට ජීවිතයේ යථාබෝධය ලැබෙනවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. ඒකට පුංචි කාලේ අපේ සමාජයේ ආකල්ප හදලා තිබුණා. ආකල්ප මව්පියෝ හදලා තිබ්බා. ජීවිතේ තේරුම් අරගෙන පෝසත් බොදුණු ගමනක් යන්න. ලොකු වෙනකොට සත්‍ය අවබෝධයෙන්ම දැනගන්නවා. එතකන් අර තහංචි බන්ධන අභිචාර මගින් ඒ දරුවාව ආරක්ෂා කරගෙන ධර්මය තුල අරන් යනවා. ඒ තිබ්බ සමාජ ක්‍රමය දැන් නෑ පුතා. ඒ ක්‍රමය නෑ. ඒකේ දෝෂය තමයි මේ තියෙන්නේ. ඔබ හොඳට බලන්න මලගමක් වුණාම මේ මලගම පාවිච්චි කරන්නේ මොනවටද ඔබ? ඔබේ ඇතැම් විට ගෞරවය නම්බුනාම තානාන්තර විදහා පාණ්ඩ හදනවා අර මිනිහාගේ මල කඳ ඉදිරියේ. මැරිච් එකාගේ ණය තියනවා නම් ඒවා අය කරගන්න බලනවා. ඒ වෙලාවේ මැරිච්ච වෙලාවෙම වල දාන්න ඉස්සෙල්ලා මිනිය තියාගෙන මේ ඊයේ පෙරේදා මලගමක කොල්ලෝ එකතු වෙලා මට කෝල් එකක් දීලා කිව්වා අපේ හාමුදුරුවනේ කීයක් හරි දාන්නකෝ මේ මෙහෙම එකක් වෙලා පෙට්ටිය ගන්නයි අපි යන්නේ. මං අහුවා ඇයි මරණාධාර සමිතියකටවත් සම්බන්ධ නැද්ද? අපේ හාමුදුරුවනේ ණය කපා ගත්තාම ඉතුරු උන්නේ. මැරිච් එක ණය වෙලා තිබිලා පුතා ණය කපා ගත්තාම ඉතුරු උන්නෑලු පෙට්ටිය ගන්න. ඒ ගමන කොල්ලෝ ආපහු එක්කව වෙලා සල්ලි ටිකක් එකතු කරගෙන ආරුන්දට පෙට්ටිය ගන්නවා. ඕන් සමාජ. තහංචි බන්ධන නීති රීති කොච්චර දැම්මත් මිනිස්කම අඳුනාගෙන නැත්තම් ඒ සමිතියෙන් සමාගමෙන් වැඩක් නෑ පුතා. සමාජිකයෝ ඉන්නවා නම් ඒ සමිතිය තමයි. ඒ සමිතියේ සමාජිකයාව හදන්න අයෝනේ මැරෙන්න කලින්. ණය නැති මිනිහෙක් කරන්න. ඇයි ණය දුන්නේ කි? ඇයි සමිතියේ සල්ලි ණයට දුන්නේ? එතරම් තියෙන පෙරේතකම නෙමෙයිද? නැති බැරි අහිංසකයාව හූරාගෙන කාලා පොලි අරන් අර මෝඩයාව හිර කර ණය හොඳ නැති එකක්. හම්බ කරන්න අටව ගත්ත සමිතිය මරණයට උදව් කරන මුවාවේ. මගේ මා තිරසංගත ලෝකයකට පාපයට ඇදීගෙන යන මෝඩයාව තල්ලු කරනකොට පුතා අපායට මෝඩයා යනවා. සැපයි කියලා හිතාගෙන. තේරෙන්නේ නැහැ? මාළුවා බෙලි කට්ටිය ඇමිනෙන්නේ අරකේ රහට. ණය ගන්න එකාද ණය බරට ඇමිනිලා අනන්ත දුක් විඳින්නේ අර ඇමගිලපු මාළුවා වාගේ. ඒකම තමයි උනේ. පහුගිය දවස්වල අර මොකද්ද එකකින් ඩොලර් හම්බෙනවලු කියලා සල්ලි දාන්න කියලා මොනරාගලේ උන් දැම්මා සල්ලි දැන් ඉන්නවා තලාපු රිලව් වාගේ උඩ බලාගෙන.
පෙරේත જાති මොන හොරාවක් කමක් නැහැ ලාභ ලැබෙනවා නම් අපේ සංඝයා වහන්සේලාත් දැම්ම අප්පා ඔව් ආන්දරුවරුත් දැම්ම මන් දන්න දාලා මොකද උනේ අවසාන අනේක වාරයක් මන් නම් කිව්වා හම්බෙච්ච උන්ට යකෝක රජයට සම්බන්ධ එකක් නෙමෙයි ඕක හොර එකක් නෑ මේ ඇවිල්ලා දේශන පවත්වන්නේ රජයේ අනුමැතිය ඇති එකකුළු හඳුන්නේ දේශපාලඥයෝද මිනිස්සු සනසන්න ඕන නැටුමක් නටන්න ඉඩ ඇරලා ඉන්නවා පස්සේ විනාශය එනකොට බය හිතිලා ලෑස්ති වෙනකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි පුතා වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි එහෙනම් දූරදර්ශීව බලන්න ඕනේ කුණු වෙන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ සිහි විකල් වෙන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ ජරාවට පත්වෙන ශරීරයෙන් කල යුත්තේ කවරක්ද වහ කරන්නට පිං කුසල්